gimbal එකක් ගත්තා. හැලෝ කොහොමද? ඔන්න අද අපි යනවා කොළඹ. ඉතින් ඔන්න තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්න තව ඇවිල්ලා නැහැ. ඔහොම තමයි ඉතින් මං විතරයි වෙලාවට වැඩ කරන්නේ. ඔයාලට සද්දෙත් ඇහෙනවද? අපි දැන් ඉන්නේ කේනල් ස්ටේෂන් එකේ. අපි එහෙනම් මේකට යන්න ඕනේ. අපි ඉන්නේ කොළඹ කොටේ සද්ද ඇහෙන හැටි. අපි මුලින්ම යනවා නෙළුම් කුළුණ බලන්න. ඉතින් නෙළුම් කුළුණ කියන්නේ 300 මීටර 350ක් විතර උස ලෝකෙම්ම 19 වෙනියට උස කුළුණ. අපි එන ගිහින් බලමු. අන්න තියෙනවා නෙළුම් කුළුණ. ගිහින් බලමු. ඔන්න ඔයාලට කොළඹ කොටුවට આવොත් මෙන්න මේක ගල් ලඟුරු වලින් දූපු කෝච්චියක්. ඔයාලට කොළඹ කොටුවට આવොත් මෙන්න මේක බලලා ගිය හැකි. මෙන්න තියෙනවා ශ්‍රී ලංකා තැපැල් කාර්යාලයනේ. තැපැල් මූලස්ථානයේ තියෙනවා නෙළුම් කුළුණ ගාවමයි තියෙන්නේ. මෙන්න බලා ගන්න තැපැල් කාර්යාලය. මොනික බන්න. ඔබ බලන් පාරය. ඔන්න අපි ආවා කොළඹ නෙළුම් කුළුණ. අද කට්ටිය වැඩි. හරිද? හරි. ඕකේ. කවුන්ටර් එකකින් ගියාම අතුන් කියනවා පේනවා කුඩේ විතරක් පෙවුනාම චාර්ජර් නෙවා. කේල් ගෙඩි දෙකයි. වාග්ගලයි. උඩ බලන්නේ කොහොම බෙල්ලක් විදියට. Aparatus pakai. Aparatus pakai. Ini tuh kira mati dong? Jadi ada setar gitu. Mana kunci di atas?
ආයේ මුළු කොළඹම පේනවා. අර පේන්නේ පොක් සිටි එක. ආයේ මුළු පැත්තම තියෙනවා. අර තියෙන බීච් එක මොකද නේව? අපි දුන්නේ නැතර හංස බෝට්ටුව. අන්න කෝච්චියනේ පොඩි පණුවෙක් යනවා වගේ වෙන්නේ කෝච්චිය යනවා. එන පොඩියට වෙන්නේ. අර කොළඹ වරායද? අර තියෙන්නේ කොළඹ වරාය මේ සයිඩ් නෙමෙයි. අන්න සිනමන්නේ. මේ බේරෙන්නේ. කොහෙද මං සිනමන්නේ? මේ තියෙන්නේ බේරේ. මේ තියෙන්නේ බලන්න. මේ තියෙන්නේ බේරේ. මේක මේ තියෙන්නේ. අපි ස්කෝල් යනවා. මේ තියෙන්නේ අර තියෙන්නේ මගේ ඉස්කෝලේ. කොළඹ ඩිෆෙන්ස් එක. අඩේ ඔය වඩේ වල ලොකෝයි කියලා. අර දඩ බිල්ඩින් එක උඹලාද? අර දඩ කහපාට බිල්ඩින් එක තියෙන දඩ එක ලොකු උස එක. ඔව් ඊට පල්ලෙහායින් තියෙන්නේ බිල්ඩින් තුනක්. ඔව් ඒ ටික ඉස්කෝලේ. ඊට එහා පැත්තේ පිටිපස්සේ තියෙන්නේ ඒ වගේම. ඔව් ඒ හොස්ටල්. අර උඹලා නෙවෙයි. මොකද්ද? දඩ බිල්ඩින්. නෑ. ඔය තොප්පිය ගලවල වැටෙයි ඈ. කම්බි වැටෙයි. මොකද මං රුපියල් 600 නේ. තොප්පිය නා දාලවනේ. අන්න අර තියෙන කොවිලනේ ප්‍රයිමරිය වා. ඔය අර දැන් අර බිල්ඩින් එකට මෙහා පැත්තේ තියෙන්නේ වෙනම තියෙන්නේ ඒ ප්‍රයිමරි. අර තියෙන්නේ ලොකුයි ඉන්නේ අපි. අර අතර තියෙන කොවිලනේ අර තියෙන්නේ. මේ අනිත් පැත්තට යන්න. ඒ අනිත් පැත්තට ගිහින් බලන්න. හරි මෙතනත් බල්ලේ මෙතන බල්ලේ. මෙතන අම්මා මියුසියම් එකට යන්න. මියුසියම්. බුදු දැන් තමයි මෙතන පල්ල බලන්න. බුදු දැන් තමයි දෙන්නේ. අර තියෙන නෙළුම් පොකුණ. අර පොඩියට වෙන්නේ. මේ තියෙන මේක. මේක නෙළුම් පොකුණ නෙවෙයි. මේ නෙළුම් කුළුණ. මේ නෙළුම් කුළුණ මල්ලි. අර වෙච්ච දවස් නොවේදක දැන්නේ කියන්නේ. අර වෙන්නේ ඉන්දියාව අර ඈත වෙන්නේ. යා මේ වෙන්නේ නෑ බා. ඉන්දියාවුඩි චීන පේනවා කියනවා. අර ඉස්කෝලේ පේනවා නේ බයිද? අපි යමන්කෝ එහා පැත්තට. එහා පැත්තට යා. උඹලා මේ පිටරන්න තාම. අර බලන්න පොඩි පණුවෙක් වගේ බලන්න. ආනන්ද ගෑම්ම අපිට මේවා ඉස්කෝලේ බලන්න. කො ආනන්දේ? අර තියෙන්නේ අර. අන්න තියෙන ආනන්ද. බලහන් ආනන්ද පිට්ටනිය විතරක් උඹලා ඉස්කෝලේ සයිස් විතරයිද? බලහන්. කො ආනන්ද? ආර තියෙන්නේ බං ලොකු පිට්ටනිය. අර සුදු පාට කෑල්ලක් තියෙන්නේ ඒකද? මේ සුදු පාට උඩ තියෙන්නේ කෑල්ලක් වගේ. ඈ? කෑල්ලක් නේ. හරි දැක්ක. පේනවනේ ඉස්කෝලේට මරා ගන්නවා දැක්කනේ. ඉස්කෝලේට මරා ගන්න කට්ටිය. පිට්ටනිය විතරක් අක්කර ගාගේ. ඕලෙම තියෙන අක්කල හතරම. කොයිද බං හයික් එක බලන්න. ඒක තමයි කියන්නේ. අක්කර හතරමාරක තියෙන ඉස්කෝලේ බිල්ඩින් හොස්ටල් එක නැතුව. ඔය කට්ටිය මරා ගන්න ඉස්කෝලේ වෙනේ. අක්කර දෙක යට ඉදම බං. මේ පැත්තට මොකක්ද පේන්නේ නැද්ද විශේෂ දෙයක්? මේ යාඩ් එක බං. මේ තියෙන යාඩ් එක. එයා චූටි පණු පැටව ටික. මේ තියෙන මියුසියම්. මං හිතන්නේ මේ පණු පැටව. කො මියුසියම් එක? කොච්චරට පණු පැටව කියනවනේ බස් වලට පණු කෑලි කියනවා. මේක මියුසියම් තමයි. එනික මොකද අමුතුයි වගේ නේ බයි. කෞතුකාගාරේ මියුසියම් කියන කෞතුකාගාරේ. ඔබට තේරෙන්නේ නැද්ද අර? බලය ආනන්ද බබ්බු. අන්න කොළඹ කොටුව බා. සුගම් එක නම් මදි බං මේක. සුගම් මදි. ළඟ නම් සෙපරේට් ආ දෙනවා. බලා ස්ටේෂන් එකේ අතන ෆෝන් තියෙන්නේ zoom කරන්න මනේ මේනේ. එහෙනම් S24 තියෙන්නේ ඒවට නෙවෙයි බං. S24 මොකද්ද බං? S24 ගේ 100
තියෙනවා දකුණු ආසියාවේ වේගවත්ම විදුලි සෝපානය තප්පර 48කින් මීටර් 243ක් ඉහළට යනවා. ඒ කියන්නේ දකුණු ලංකාවේ තමයි තියෙන්නේ දකුණු ආසියාවේ වේගවත්ම ලිෆ්ට් එක. බලන්න ගියා අපි ඊගහට යනවා කොළඹ කොටුවට. පොඩි වඩුව වගේක් තියනවා ගන්න. මම අද ගන්නවා කැමරා ගිම්බල් එකක්. මේ මම වීඩියෝ ෂූට් කරන්නේ අතින්. එහෙනම් කැමරා ගිම්බල් එකක් ගන්නවා කොළඹ අවුවේ. එහෙනම් ගිම්බලු. ඔන්න අපි යන ගමන් ආවා මේ හරියට ආවා. පළට මේ නෙළුම් කුලුන්ඩ ආවොත් මෙන්න මෙතෙන්ට එන්න පොඩ්ඩක් රෙස්ට් කරලා ගිය හැකි. මෙන්න තියෙනවා බේර වැව. මෙතන තියෙනවා බෝට්ටුවක්. ඔයාලට ඉතින් මෙතෙන්ට ඇවිල්ලා රෙස්ට් කරලා ගිය හැකි. අපි තව චුට්ටිකින් තව විනාඩි 2-3කින් යනවා කොටුවට. මම කලින් කිව්වා වගේ අද ගිම්බල් එකක් ගන්න ඕනේ. ඉස්සරහට වීඩියෝ ෂූට් කරන්නයි ඒ වැඩවලට. අන්න තියෙනවා පළමුවන හරස් වීඩියෝ. අපි ඒකේ තමයි යන්නේ අපේ කැමරා ගිම්බල් එක ගන්න. මෙතන දැක්කද බෝ? මෙතනින් හරිනවා දැක්කද කොහෙට ආවේ? ඔන්න ඔයගොල්ලෝ කොළඹ කොටුවට ආවොත් ඔයගොල්ලන්ට මෙන්න මේකත් බලාගෙන යන්න පුළුවන්. ඒක අද නම් වහලා තියෙන්නේ. හරි අපි යමු. පොඩි ළමයි වගේ ලයිට් ගන්න යනවා බලහන් ඉතින්. ඔන්න VIP ලයිට් හොයන අයට වාහන වලට හොයන්න VIP ලයිට් තියෙනවා. අපි කැමරා ගිම්බල් එකක් ගත්තා. දැන් අපි යනවා අලුත් කඩේට මොනවාරි කන්න. දාඩිය දාලා තින්නේ පයින් ගිහින් මැප් එක බලාගෙන යන්නේ. අලුත් කඩේ සොයාගෙන යන ගමන ඉන්නේ අපිට හම්බුණා ශේෂාධිකරණය. මෙන්න තියෙනවා. අපිට මේ කොහේ යනවද දන්නේ නැහැ. ඇත්තටම මේ මන් දන්නෙත් නැහැ. ඔය නිල් පාටයක් ඇද ඉන්නේ. එයා තමයි මැප් එක බලාගෙන යන්නේ. ගිහින් බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා. හරි මෙතනින් පැනලා කෙලින් යන්න දෙන්න. මැප් එකෙන් පාර හොයන්න ගියාම ඕම තමයි.
මෙතනින් පාරක් තියෙනවා. මෙතනින් යමු කොතෙන්ද? යකෝ කොළඹට හරි යන්න බැරි ඇති. එන්න තියෙනවා පාරිභෝගික අධිකරණය. පාරිභෝගික අධිකරණය. අර දින ශ්‍රී ලංකා පිටි මොකක්ද මේක? නීති ආධාර කොමිසම. ඒකත් තියෙනවා. කොහොම තියෙන අලුත් කඩේ යනකොට හම්බ වෙනවා. කොහොම හරි අපි මැප් එකෙන් හරියට යන හොයාගත්තා. ඔටුව පැත්තෙන් අපිට අලුත් කඩේ හොයාගන්න බෑ. දැන් අපි යනවා මොකක් කියලා බලන්න. මැප් එක බලන් ගියාම ඔය වගේ අරතහින් අපි කිලෝමීටරයක් විතර ගියා අලුත් කඩේ හොයන්න කියලා. කොහොම හරි ඒක හම්බුන්නේ නැහැ. දැන් අපි යනවා මොකක් හරි වෙන කඩයක් හොයාගෙන. ඔන්න අපිට අලුත් කඩේ නම් හොයාගන්න බැරි වුණා. අපිට පාවෙන බෝඩරේ කියලා තැනක් සෙට් වුණා. අර අතර අපේ කෑම එක දානවා. මේ මෙන්න ගිම්බල් එකක් ගත්තා. මෙන්න තියෙන ගිම්බල් එක. ඒක පස්සේ ගිම්බල් එකේ තියෙනවා මේ ඊට පස්සේ යාළුවෙක් ගත්තා මේක. ඊට පස්සේ ආයෙ ගත්තා මෙන්න මේක RGB light set එක. අර අපි ලයිට් කඩේකට ගියේ. ඒකෙන් තමයි මේක ගත්තේ. ඊට පස්සේ ආයෙ ගත්තා පවර් බැංක් එකක් ගත්තා. රුපියල් 5000ක් වුණා මේක. පවර් බැංක් එකක් ගත්තා. ඊට පස්සේ අන්තිමට මේකක් ගත්තා. මේ තියෙන අර කවර් එකේ නාපු. ඔන්න ඔය එක තමයි අපි ගත්තේ. අපි දැන් අපේ රයිස් එක හැදෙනකම් බලන් ඉන්නවා. පාවන බෝඩරේ ඉඳගෙන. අපේ රයිස් එක ආවා. කන්න අවුලන්නේ කන්නනේ. ඔන්න අපේ කොත්තුවත් ආවා. ඔන්න එහෙනම් අපි දවල්ට කෑවා. මෙතන වීඩියෝ එක ඉවර කරනවා. දැන් අපි ගෙදර යනවා. මෙතන වීඩියෝ නවත්තනවා. ඉතින් අද හදිස්සිය ආපු ගමනක් ඒත් අපිට ගොඩක් තැන් වලට යන්න බැරි වුණා. හදිස්සිය ආයෙ අපිට වෙලාවක් නිමාඩුවක් හම්බෙලා. අපි ආයෙ දවසට අනිවාර්යෙන් එමු දවස් දෙක තුනක් ඉන්න බලාගෙන. දැන් වෙලාව හවස 4යි. අපි දැන් යනවා මොකද ගොඩක් හවස වුණොත් අපිට වෙලා මඩේකින් ඉඳලා. අපි දැන් යනවා. එහෙනම් අදට වීඩියෝ ඉවරයි. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමු.